අවස්ථාවක්. ලසන්ත පොතා ගමේ ඔබට උදා කරලා දීලා තියෙනවා. ලසන්තත් ප්‍රදීප් මල්ලිත් කොරියාවේ ඉඳලා මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඔබට ධර්ම දානමය පින්කම භුක්ති විඳින්නට ඔබේ ගමේ ඉඩ සලස්සලා දීලා. එනිසා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට හැමෝම ගැළපෙන පහසු තැනක් බලලා අසුන් ගන්නා හැටියට සිහිපත් කරනවා. තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අමා දර්ශනයට අනුකූලව බෞද්ධ දර්ශනයෙහි බුද්ධ රත්නය පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව මහා සංඝ රත්නය පිළිබඳව පැහැදිලි සිත් උපදවාගෙන උතුම් රත්නත්‍රයට මාගේ নমස්කාරය වේවා කියන හැඟීමෙන් සාදු කියන්නේ. හැමෝම নমස්කාරය කියන්න පන්සිල් ගන්න. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि चक्र
gaccantu devatam saddhammang muni rajasa sunantu sagga mokkadam dhamma savana kalo ayang badanta dhamma savana kalo ayang badanta dhamma savana kalo ayang badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo bhagavato arahato samma sambuddhassa cattaro me vyagapajja dhamma kulaputtassa ditta dhammaitaya ditta dhamma sukhaya samvattati khatami cattaro uttana sampada arakha sampada kalyana mittata samajevikata te කරුණාවන්ත මේ අවස්ථාවට සහභාගී වී සිටින තුන් මාසයකට එහාදී මිය දෙන්නට යෙදුණු සරණපාල පියාණන් වහන්සේගේ පවුලේ සහලේ ඥාතීන් හිත මිත්‍රාදීන් ඇතුළු ग्रामवासी निगमवासी प्रदेशवासी सत्पुरुष कारुणिक पिन्नतुनि पिन्नतियनि लौतुरा तथागत अमामेनी बुදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරන්නට පින්සිතින් සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාව සඳහා වූ අද දවස මට ධර්මානුශාසනාව තිබුණේ නුවර පැත්ත. ඒ ලසන්ත පුතාගේ මිත්‍ර ප්‍රදීප් මල්ලි වෙනුවෙන් වෙන් කළ දිනේ ප්‍රදීප් මල්ලිගේ පවුලේ මියගිය ඥාතීන්ට පින් දෙන්න ආරාධනා කරලා තිබ්බ දිනය. ඒ දෙන්න ධර්ම අවබෝධය තියෙනවා. ධර්ම අවබෝධය තියෙන හින්දානේ කොරියාවේ ව්‍යාපාරයක් කරන්නේ නේද? ලංකාවේ පසුතලයක් නැති හින්දා දිරිය වඩලා කොරියාවට ගිහිල්ලා දුක් විඳලා කොරියාව රාජ්‍ය වරප්‍රසාද ඇතිව නිත්‍යානුකූලව කාටවත් කරදරයක් වදයක් වංචාවක් අසාධාරණයක් නොවෙන්න තමන්ගේ ව්‍යාපාර කටයුතු මනවින් කරගෙන යනවා. ඒ අතරේ ලාංකීය දරුවෝ 60-70කට රැකියාත් ලබා දීලා තියෙනවා. ඒ ගෞරවනීය වරප්‍රසාදය කොරියාවේ රජයෙන්
ප්‍රදීප් මල්ට ලබා දීලා තියෙනවා. මිනිස්සු ජීවිතේ දිනන්න උත්සාහ කරනකොට උදව් කරන්න ඕන. ඒක තමයි රටක රාජ්‍යයක තියෙන ස්වභාවය. ඒක මුළු රටටම වටිනවා. මිනිහෙක් ගොඩ නැගෙන්න, මිනිහෙක් ව්‍යාපාරයක් කරන්න, කර්මාන්තයක් කරන්න, වෘත්තියක් කරන්න, එහෙම නැත්නම් කෘෂිකාර්මික යම් ගොවිපලක් කරන්න වවන්න මහන්සි ගන්නකොට ඒ මිනිහාට දිරිය දෙනවා නම්, ශක්තිය දෙනවා නම් ඒක ඒ මිනිහාට පමණක් නෙමෙයි සමස්ත දිවයිනට රටටම කරන සේවාවක් වෙනවා. ඒ සේවාව ගැන හොඳට දන්න කොරියානුව මේ දරුවන්ගේ ශ්‍රම ශක්තිය කොරියාවට ඵලදායී විදියට යොදාගත හැකි කියන දැක්මෙන් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පසුතලය හදලා දීලා තියෙනවා. එහෙ ඉන්න ගමම්ම නිතර මගේ බණ අහනවා. තව දේශක ස්වාමින් වහන්සේලාගේ බණ අහනවා. ධර්මානුකූලයි. ජීවිතේ දිනන්න වීරිය කරන ගමන් ඔබට ජීවිතේ දිනන්න ඔවුන් කොරියාවේ ඉඳලා සල්ලි එවනවට වඩා යම් භෞතික වස්තුන් ලබා දෙනවට වඩා ආධ්‍යාත්මය ලබා දෙන්නත් ඕනේ කියන පරම චේතනාවෙන් යුක්තව අපච්චිට පින්පතා ලසන්ත මේ කටයුත්ත සඳහා ඔබ සූදානම් කළේ. පින්නතුන් අපි බණ අහනවා. මේ ලංකා සමාජයේ අපි ඉස්සරට වඩා දැන් බණ අහනවා. ඉස්සරට වඩා ලස්සන පන්සල් දැන් තියෙනවා. ඉස්සරට වඩා ලස්සන ගෙවල් දොරවල් දැන් තියෙනවා. ඉස්සරට වඩා ඇඳුම් පැළඳුම් දැන් තියෙනවා. ඉස්සරට වඩා යාන වාහන දැන් තියෙනවා. ඉස්සරට වඩා සැප විඳින්නට අවැසි වටපිටාව ඔබට නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඉස්සරට වඩා අපාගාමී වන මාවත්වල ඔබ ගමන් කරනවා. මේ සියලුම ලැබීම් මත ඔබ මොකද්ද කරන්නේ? නිර්වාණ අවබෝධය පතා ගමන් යනවද? නෑ. අපාගාමී ගමනක් තියෙන්නේ. අර චීත්තේ හට්ටේ අඳගෙන ලපටි ලාමක ගැටිස්සිගේ ඉඳලා වයෝවෘද මිත්තනිය දක්වා ගෙව් මේ සමාජ ක්‍රමයේ ඇතුලේ නානාවිද ඇඳුමෙන් පැළඳුමෙන් සැරසුණු ඔබ කොහෙද යන්නේ? යන්නේ අපාගාමී ගමන. මේ ඉන්න බොහෝ දෙනාට සුගතිය හිමි වෙයිද? ලසන්තගේ නෑයෝනේ ලසන්ත මේ අයට සුගතිය හිමි නෑ. එහෙනම් මොකක්ද හිමි? දුගතිය. සුගති ලෝක මොනවද? උපාසකම්මල මොනවද සුගති ලෝක? දිව්‍ය ලෝකයයි, මනුස්ස ලෝකයයි, බ්‍රහ්ම ලෝකයයි. දැන් ආපහු සැරයක් මනුස්ස ලෝකේ ඉපදෙන්න නම් ඔබ මොකද කරන්න ඕන? කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, සමානාත්මතාව, කෘතගුණ සැලකීම වැනි
උදාර මිනිස් ගුණ ජීවිතය තුල පෝෂණය කරන්න ඕන. ජීවිතයෙන් ලෝකයට බෙදන්න ඕන. දැන් ඔය බෙදමින්ද ඉන්නේ ඈ ඔබම තීරණය කරන්න ඕන. දෙව්ලොව උපදින්න මොකද කරන්න ඕන? ඔබ දෙව්ලොව යන්න මොකද කරන්න ඕන? දෙව්ලොව යන්න නම් දේව ධර්ම පුරුදු කරන්න ඕන. මොනවාද දේව ධර්ම? පාපයට තියෙන ලැජ්ජාවයි බයයි තියෙන්න ඕන. පව් අඳුරනවනේ නේද? පව් අඳුරනවා. දැන් ලැජ්ජ බය දැනිලා තියනවාද? කේලම් කියන්න හොඳ නැහැ. බොරු කියන්න හොඳ නැහැ. පරුස වචන හොඳ නැහැ. සම්පප්පලාප හොඳ නැහැ. හිස් වචන හොඳ නැහැ. සත්තු මරන්න හොඳ නැහැ. හොරකම් කරන්න හොඳ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්න හොඳ නැහැ. මත්ද්‍රව්‍ය ගන්න හොඳ නැහැ. නොකටයුතු කර්මාන්තයන් කරන්න හොඳ නැහැ. ඊර්ෂ්‍යාව, වෛරය, මදමාන ගති හොඳ නැහැ. ඒවා තියෙනවද? ඒවා ඉදිරියේ ලැජ්ජාව බය උපදවාගෙන නවත්තලා තියෙන ඔක්කොම. මම දැන් එනකොට අහගෙන ආවා රේඩියෝ එකේ ප්‍රවෘත්ති වලට කිව්වා ගල් ගෙඩියකින් ගහලා අවුරුදු 80ක අම්මා කෙනෙක්ව මල්ලලු. ඇයි? ඉඩම් අරුබුදයක්. ගහලා තියෙන කාට අවුරුදු 42යි. ගහපු එකාටත් ඉඩම නැහැ. බෙදා ගන්න ඔට්ටු වෙච්චි ලොක්කිටත් නැහැ. නේ? දෙන්නටම ඉඩම නැහැ. පුදුම කරුණාව. පුදුම මෛත්‍රිය. පුදුම ඉවසීම. මේ බණහන් රටේ නෙමෙයි. මෙහෙත් එහෙම තමයි. තව මැරුවේ නැහැ. ඉස්සරහට යනකොට මැරෙයි. ඒ තරම් නපුරු වෙලා. ඒ තරමට දුෂ්ට වෙලා. අපි ධර්මයෙන් ඈත් වෙලා. ලෝකයේ ඉදිරියේ මවාපාලා පෙන්නනවා ධර්මානුකූලයි කියලා. මේ උන්දලාගේ පේන්නේ නැද්ද? ස්වභාවයෙන් හෙට නිවන් යයි වාගේ. ඇත්ත චරිතේ අපායටමයි යන්නේ. කාලා රස මොසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සරසුම් පාලාගිය බැනි බහුරු කොලම්. ඔයාලා ගැන දැනට අවුරුදු 7-800කට උඩ දිලියලා තියෙනවා. 2025 සරණපාල අපච්චිගේ ගමේ අයගේ විදිය. එමනේ තියෙන්නේ දැන්. ඈ කාලා බීලා ඇඳලා පැලඳලා නානාවිද සුඛෝපභෝගී ප්‍රියමනාප දේවල් මත ජීවිතය අරගෙන යනවා. හැබැයි ඒක විඳින්න රහසිගතව විඳිනවා. ලෝකයේ ඉදිරි වෙන චරිතයක් පෙන්නනවා. ලෝකයේ ඉදිරියේ වෙන එකක් පෙන්නනවා. යටින් අර චරිතේ යනවා. දැන් බාන්නකො මෙතන ඉන්න අය සිගරට් බොන අය ඉන්නවනේ අමිල නේද? සිගරට් බොන අය ඉන්නවා. නමුත් බලන්නකෝ දැන් එකෙක්වත් පේන මානෙකවත් සිගරට් බොන්නේ උපාසකයෝ වාගේ ඉන්නවා. දැන් මේ බණ ඉවර වෙලා මෙතනින් ගියපු ගම පාත්තු කරනවා.
හොම්බ ගොම්බස්සගේ වාගේ තියෙන්නේ. දැන් නොබිව්වාට මන් දන්නවා හොම්බ දිහා බලපු ගමන් මේක මොන જાතියකෙද්ද කියලා. අපි ඉස්සරහා රංගපානවා. අපි නිවැරදි නිකැලල් ගමනක් යන්නේ කියලා. දැන් මෙතන වල්කම් නැහැ. රැටනේ වල්කමේ යන්නේ. දවලුත් යන අය ඉන්නවා ලැජ්ජ බය ඇත්තෙම නැහැ. හොරකමේ යන කපටි කෛරාටිකකම් කරන අය, එකිනෙකාට කේලම් කියන අය, බොරුවෙන් ලෝකේ රවට්ටන අය, සත්තු මරණ අය මේ දවස්වල තුවක්කු කීයක් දැනට බැඳලා ඇද්ද වටේට නේ? මන් දන්නේ කාට ගද්දි කිලිය හොරෝ පතාන මම හොඳට දන්නවා. එම්මට දඩයක් කාරයෝ තුවක්කු බඳිනවා. ස්වාමීන් වහන්සේ බේරන්න බෑ අප්පා. බේරන්නමයි බඳින්නේ ඔය. බේරෙන්නමනේ බඳින්නේ. වාසනාව තියෙන සත්පුරුෂයෝ පින්නතුනි මේ වගේ ආදීනව දකිනවා. ආදීනව දැකලා ජීවිතේ නිර්මාණය කරනවා. ඒ ආදීනව දකින්න තමයි නිතර බණ අහලා ආදීනවයන් ඉදිරියේ ලැජ්ජාව බය උපදවාගෙන පාපෙන් ඈත් වෙනවා. දෙවියෝ කැමති වෙනවා. දෙවියෝ ආශිර්වාද කරනවා. ඒ දේව ධර්ම මත දෙව්ලොව යන්න වාසනාව ලැබෙනවා. බ්‍රහ්ම ලෝකේ උපදින්න දැන් ඔය නාකි උන්දලා පන්සල් ගිහිල්ලා බ්‍රහ්ම ලෝක සට කපට කෛරාටික උපාසක කියනවා නේද? අමෝලික බොරුකාරයෝ ඔය පුතා මේ සමාජයේ රවට්ටලා රංගපාන බොරුම කණ්ඩායමක් උපාසකයෝ. ඇත්තම උපාසකද හොඳට බලන්නකො. පන්සිල්වත් නැති මෙවුන්දලා ඔය අටසිල් ගන්නෙ. මේ පිට්ටනියේ පන්සිල් රකින්න කවුද ඉන්නේ? 365 දවසේම පන්සිල් නොරකින්න ඔබට අටසිල් කොයින්ද? බොරුවක් නේද කරන්නේ? පන්සලට ගිහිල්ලා වේල් දෙකක් අත දිග අරලා කාලා බෝගහයට හුලම් වැදි ඉඳලා හන්දෑවේ ඉර අවරට යනකොට මල්ල ගත්ත පැන්න. පුදුම සිල්. කාවද රවට්ටන්න හදන්නේ? එහෙම ගියාකිද බඹලෝ? බඹලෝ නෙමෙයි නිරයට අපායට. ඔව් මන් දන්නවා හොඳටම. නරකය, තිරිසන්, പ്രേත, අසුර මේ සතර අපායට වැටෙනවා. මේ ලෝකයේ රවටමින් යන දුස්සීල ගමනේ නිමාව. මෙතේ බුදුන් හමුවේවත් නිවන් දකින්න නිරයෙන් එළියට ආපහු එන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් නිරයට නොවැටි දෙව්ලොව බඹලොව මනුලොව ජීවිතය රඳවන්න නම් පින් කුසල් වඩා ජීවිතය පෝසත් කරන්න ඕන. ඒකට මානව ධර්ම ඇතිව, දේව ධර්ම ඇතිව, බඹසර දහම් ඇතිව ජීවිතය නිර්මාණය කරන්න මහන්සි ගන්න. ඒ මහන්සියට අත්වැලක් හැටියට ලසන්ත ප්‍රදීප් පුතා එක්ක එකතු වෙලා කොරියාවේ ඉඳලා අද මේ මහා පුණ්‍ය කර්මය සිදු කරනු ලබනවා. පින්නතුනි, සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳට අහලා අවබෝධ කරගෙන ඒ අවබෝධිත ධර්මයේ මත ජීවිතය අරන් යන්න මහන්සි ගන්න. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ඒක. ඒ දර්ශනය මත තමයි ඔය ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. සුනාත ධාරේත චරාත ධම්මෝ කියන ධර්ම වාක්‍ය අනුව තමයි ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ.
ඔවුන්ට නිවන් ඵල ලබන්නට ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් ලෝකය දකින්නට පාර හදන්නේ. ඒකට නේද? ළමයිව ඉස්කෝලේ යවන්නේ ඇයි? ඔයාලා ළමයිව ඉස්කෝලේ යවනවනේ. ඇයි යවන්නේ? මොකද මුතේ ළමයි ඉස්කෝලේ යවන්නේ? දෙමව්පියෝ ළමයිව ඉස්කෝලේ යවන්නේ උගන්නවා ගන්න. ළමයා ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න. ගුරුවරු ඉස්කෝලේ ඉන්නේ උගන්වන්න. දැන් වැඩේ වෙලා තියෙනවද? වැඩේ වෙලා නැහැ. වැඩේ වෙලා නැහැ කියලා අපි මේ කටවචනෙට කියනවා නෙමෙයි. මම නම් ලංකාව අධ්‍යයනය කරලා කියන්නේ. මේ ලංකාව පුරාම මම යනවනේ. අමිල මුළු ලංකාව පුරාම ඇවිදලා බැලුවාම ළමා නිවාසවල ඉන්නේ සිංහල ළමයි. ළමයි සිංහල ළමයි මුස්ලිම් එකම ළමෙක්වත් නැහැ. මහලු නිවාසවල ඉන්නේ සිංහල අම්මලා තාත්තලා. පරිවාස භාරයේ ඉන්නේ සිංහල ගෑනු ළමයි පිරිමි ළමයි. පුනරුත්ථාපන කඳවුරු වල ඉන්නේ සිංහල ගෑනු ළමයි පිරිමි ළමයි. පාරේ හිඟා කන්නේ සිංහලයෝ. පාරේ රස්තිය ආදු ගහන බේබද්ද සිංහලයෝ. බලන්න කොහොඳට අනුන්ට බර වෙලා අනුන් මත කෑම බීම කාලා ඇඳලා පැළඳලා ජීවත් වෙන කම්මැලියෝ ටික සිංහලයෝ. මේ ගමේ කී දෙනෙක් ඉන්නවද ඔබේ ගෙවල් වල අවුරුදු 15 16 17 18 19 වයසේ අම්මට සහායකුත් නැති අප්පට සහායකුත් නැති දෙමව්පියන්ගෙන් බරට බරේ කාලා බීලා ඉන්න අය හොඳට බලන්නකො. අඩු තරමේ මිදුලක් අතු ගන්නවත් නැහැ. එහෙම ළමයි ඔයාලා ගෙවල් වල ඉන්නවා. එවුන් හැදුවේ කවුද? කවුද එවුන් හැදුවේ? වැදුවෙත් ඔබ, හැදුවෙත් ඔබ. ගහනවා නම් ගහන්න ඕනන්නේ හදාපු එකාටයි වදාපු එකාටයි. අරුට ගහලා වැඩක් නැහැ. හදාපු වඩාපු විදියටනේ එන්නේ. ඒ කැත ගති වලින් ඈත් වෙලා ජීවිතේ දිනන්න ළමයි ඉස්කෝලේට යවන්නේ උගන්නවා ගන්න, ළමයි යන්නේ ඉගෙන ගන්න, ගුරුවරු ඉන්නේ උගන්වන්න. වැඩේ වෙලා නැහැ ලංකාවේ. ඒ හින්දා ඒක නිවැරදි කරගෙන මුල්ම ඉස්කෝලේ ගෙදර මට නම් විශ්වවිද්‍යාලේ වා ඉස්කෝලේ නෙමෙයි. ගෙදර කියලා කියන්නේ අපේ පුංචි කාලේ විශ්වවිද්‍යාලය වගේ පුදුම දැනුමක් දීපු තැන. ගේ අතු ගාන තැන, මිදුල අතු ගාන තැන ඉඳලා කුස්සියේ සියලු වැඩ, ගේ ඇතුලේ සියලු වැඩ, හේනේ සියලු වැඩ, කුඹුරේ සියලුම වැඩ, පන්සලේ සියලුම වැඩ, ගමේ ගොඩේ සියලුම වැඩ, පාරේ තොටේ යන විදිය මේ සියල්ලම උගන්නාපු විශ්වවිද්‍යාලයේ ගෙදර. ඒක වෙන කොහෙන්වත් ලබන්න බෑ. ඒ තිබුණු උතුම් අධ්‍යාපන ක්‍රමය හදලා තිබ්බේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහා නරේන්ද්‍රයාණන් වහන්සේ සමග මේ ලංකා දීපෙහි රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථාපනය කරන ලද අධ්‍යාපන ක්‍රමය මත ඒ අධ්‍යාපන ක්‍රමයේ තිබුණේ ආකල්ප, කුසලතා, දැනුම. තියෙන්නේ කොහොමද? දැනුම, කුසලතා, ආකල්ප. ආකල්ප ඇත්තෙම කුසලතා නැහැ. තියෙනවද කුසලතා?
තව අවුරුදු කීපයක් යනකොට හේනක් කුඹුරක් වවන්න එකෙක්වත් නැහැ. මේ ඉන්න තෝය ගියාට පස්සේ අඳුරන්නේම නැහැ හේන කුඹුර වත්ත පිටිය අවි ආවුද මොනවත් දන්නේ. ඒ වාගේ බාල පරපුරක් මේ පිම්බිමේ ඉතුරු කරලා ඔබ යන්නේ සුගතියට නෙමේ දුගතියට නිසා ඒ ගමන වෙනස් කරන්න මේ ධර්මානුශාසනාව ප්‍රයෝජනෙට ගන්න. අවබෝධයෙන් ප්‍රයෝජනෙට අරගෙන හිද්දිනු විවේකී මිනිසෙකු ලෙස හිත හීලා කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන් වඩමින් ජීවිතය ආනන්දනීය ලෙස කාටවත් කරදරයක් නැතුව කිසිවෙකුට ණය නැතුව කිසිවෙකුට බය නැතුව නිදහසේ ප්‍රීතියෙන් සතුටින් පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනකින් ලෞතර බුදුන් දැක නිවන් දකින්නට ඔබට මට අපට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ධර්මඥානය ලැබේවා 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 කියන ප්‍රාර්ථනාව ඇතිව බණහඬ ලෑස්ති වෙන්න. පින්නතුන් මෙවුන්දලා නිවන් යයි. තව එනවා. තව එනවා. මෙවුන්දලා නිවන් යන්නේ කොහොමද? හෙට නිවන් දකින්න කැමති අය එක ගොඩකට යන්න කිව්වොත් ඔක්කොම අනිත් පැත්තට යනවා පුතා. මෙවුන් කුඹුරු අතෑරලා කඩ සාප්පු අතෑරලා ගේ දොර අතෑරලා දරු මල්ලෝ අතෑරලා හරක් බාන අතෑරලා ගෑණි මිනිහා අතෑරලා මිනිහා ගෑණි අතෑරලා නිවන් යන්නේයිද? ඒ තරම් අඥාන જાතිය නිවන් යන්නේ නැහැ. අවුරුදු කීපයක් කල්ලිල්ලයි. වැඩ ටික ඉවර කරගන්න. ඔව් වැඩ ටික ඉවර ගන්න. මේ මෑතකදී ගෑණි අම්මට කතා කියනවා ස්වාමීන් වහන්සේ බනින්න නම් එපා මම මහාන වෙන්න සූදානමින් ඉන්නේ. ස්වාමීන් වහන්සේ කොහොමද ඒක කරගන්නේ කියලා ඇහුවා. මං කිව්වා සූදානමින් ඉන්නවා නම් මහාන වෙන්නනේ තියෙන්නේ. ආරාමයකට ගිහිල්ලා ඒ ආරාමේ ප්‍රධාන සිල්මෑනියොත් එක්ක කතා කරලා මහාන වෙන්න. බැරි නෑනේ. පුළුවන්. නෑ ස්වාමීන් වහන්සේ දැම්ම නෙමෙයි. එහෙනම් තව දරුවාගේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වෙලා. මම කවද්ද ඉවර වෙන්නේ? තව අවුරුදු 4ක් 5ක් විතර යයි කිව්වා. මම එතකන් උඹ ඉඳීද? මහාන වෙන්න එතකන් උඹ ඉඳීද කියලා. අරව ඉවර කරලා තමයි යන්න හදන්නේ. මිනිහා මරණකම් ඉඳලා තමයි ගෑණි යන්න හදන්නේ. ගෑණි මරණකම් ඉඳලා තමයි මිනිහා යන්න හදන්නේ නිවනට. අතාරින්න කැමති නෑ අරක. ඒ තරම් පෙරේතයි. ඔයාලා ඔක්කොම ඇත්තටම පෙරේතනේ. මේ හිටියාට පුදුම පෙරේතකමකින් ඉන්නේ. පැවිදි ජීවිතේ නිවනට ළඟයිනේ. පැවිදි ජීවිතේ නිවනට ළඟයි. පැවිදි ජීවිතේ නිදහස්. පැවිදි ජීවිතේ වන්දනීයයි. පැවිදි ජීවිතේ පූජනීයයි. ගෞරවය, කීර්තිය, අභිමානය ඇති සොඳුරු පුණ්‍යවන්ත ජීවිතයක්. ඒ වුණාට ඔය කාටවත් ඒක තේරිලා නැහැ. මේ ඉන්න කාට හරි තේරිලා තියෙනවද? අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙලා නැති නිසා ඒ පැත්තට බර වෙන්නේ නැහැ. ඕකම තමයි පුතේ අපි කියනා නේද අරක කසිප්පු බොනවා මෙච්චර මේ මිනිස්සු ඉන්නවා පේන්නේ නැද්ද ඔකගේ ඇස් දෙක? අරක ගංජා බොනවා කුඩු බොනවා අරක හොර ගෑනු ගාවට යනවා අර ගිහොර මිනිස්සු ගාවට යනවා මෙච්චර මේ හොඳ පවුල් තියනවා මෙවුන්ට පේන්නේ නැද්ද කන වෙලාද? අපි කියනවනේ එහෙම. එතකොට අපි ඔක්කොටම කන වෙලාද පැවිද්ද පේන්නේ නැත්තේ?
ඇත්තටම කන වෙලා තමයි. ඒක දැකලා නැහැ. ඒ වටිනා දූෂණ ප්‍රමාණය වැඩි, වංචනික ප්‍රමාණය වැඩි. ඒක තමයි පෝතුජ්ජනිකෝ කිව්වේ. අනරියෝ අපට තිබුණු උත්තරීතර බව දැන් නැහැ. නේද? ඉස්සර ගුරුවරයෙක් දකින්නකොට පාරේ හරි දන ගහලා වැඳලා, හාමුදුරු කෙනෙක් දකින්නකොට පාරේ උනත් දන ගහලා වැඳලා, අම්මයි අප්පච්චි දෙන්නට දන ගහලා වැඳලා අපේ අම්මා අපේ අප්පච්චි කියලා එහෙමනේ කිව්වේ නේ. අපේ කියන කෑල්ල මුලට දාලා මගේ දුව මගේ පුතා එහෙම කිව්වේ. ගෙදර ඉන්න ගොම්බස්සටත් පුතා කියලා කිව්වේ. ඔව් මීහරකට පුතා කියලා කිව්වේ. දරුවා කියලා කිව්වේ. ඒ තිබිච්ච අර උත්තරීතර භාවය දැන් තියෙනවද? නැහැ. ඒව ඔක්කොම විනාශ වෙලා ගිහින්. ඔය වයසක අත්තම්මලා නිකන් බලන්නකෝ අද දවසට ඔය නාකි කොමට කී දෙනෙක් වැන්දාද? ඈ පරම්පරා 4ක දැක්මක් තියෙනවා. පරම්පරා 4ක්. ඔවුන්ට දරුවෝ ඉන්නවා, මුණුපුරෝ ඉන්නවා, දෙමුණුපුරොත් ඉන්නවා. උන්දත් එක්කන් 4ක්. එතකොට පරම්පරා 3ක පූජනීය වස්තුවනේ. එක බල්ලෙක් වැන්දේ නැහැ නේ. එක බල්ලෙක් වැන්දේ නැහැ. කෝ උත්තරීතර බව තියෙනවද? නැහැ. අනත්ත් සංහිතෝ. ඒ නිසාම විනාශයටමයි යන්නේ. පරිහානියටමයි යන්නේ. ඒ බව පෙනෙන්නට තිබෙන බැවින් පින්නතුනේ මේ සූත්‍ර දේශනාවේ 20ක් මූට දුන්නා. හෙටත් බඳින්න ඕනේ. එක රැට 20යි. හෙටත් රැටුනොත් 20යි. පැල් කකින එක නියමයි. අර අලුතෙන් පාපයට පල්ලු වෙන මාවතක් හැදෙනවා. ඒක ආදීනව දකින්නවද? නෑ ආදීනව දකින්නේ. ඔයාලා ඔය පන්සිල් ගත්තාට පන්සිල් පද 5 තෝරලා බේරලා බලලා තියෙනවද? ඇයි මම මේ සිල් පදේ සමාදන් වෙන්නේ? මොකද්ද මේකේ තියෙන ගුණය? මේක රැක්කේ නැත්තම් මට මොකද්ද වෙන්නේ? කවදාවත් බලලා තියෙනවද? බලලා නෑ. සත්තු මරණයේ ආදීනව දැක ගන්න ඒ සිල් පදේ විග්‍රහ කරමින් බලන්න ඕනේ. අහන්නකො සිල් ගන්න අම්මලාගේ අට සිල් පද නෙමෙයි පන්සිල් පද විග්‍රහ කරලා බලලා තියෙනවද කියන්නේ? නෑ. ඒකනේ මේ අවබෝධය නැත්තේ. ඒකනේ බය නැත්තේ පාපේට. අංග විකල වෙලා උපදින්නේ, මන්ද බුද්ධික වෙලා උපදින්නේ, කර්ම රෝග. ඒ කියන්නේ හොද කරන්න බැරි රෝග හැදෙන්නේ. පද්ද බල වේදනා සහිත දුක්ඛිත රෝග හැදෙන්නේ. විරූපී රූප ස්වභාවයන් ලැබෙන්නේ. පින්නතුනි කැඩීම්, බිඳීම්, පැලීම් ඔය සමාජය ඇතුලේ අපි දකිනවනේ නේද? තරුණ වයසට එනකන් හිටියා හැප්පුණා අතපය කැඩිලා ගියා. සදාකාලික ආබාධිතයි. මම එදා ඉස්පිරිතාලේ යනකොට අම්මයි තාත්තයි දෙන්න ඇඳක තියලා තල්ලු කරගෙන එනවා පුතාව. මන් දිහා බලලා ඒ අම්මා මා වඳුරනවා අම්මා අඬන්න ගත්තා. උන්ද අඬනකොට තාත්තත් ඇඬුවා. ඒ දෙන්නගේ කඳුළු බල බල පොඩි එකාගේ මේ දැසෙන් වැටෙනවා. කොල්ලගේ ඇඟේ වැඩ කරන්නේ මේ උරහිසෙන් උඩ ඉතරයි. එතනින් පල්ලෙහා මැරිලා. ස්වාමියා එපා කියද්දි බයිසිකලයක් අරන් දීලා අම්මා රට ගිය සල්ලි වල කොල්ල බයිසිකලේ අරගෙන ගියපු වේගයට වැදුනා ලයිට් කණුවක විසි වෙලා වැටුණා කාඩුවට හරියටම මෙතනින් කැඩුනා. සුසුනාව බිඳුණා. කොඳු වැට පෙළත් එක්ක. දැන් ළමයා
ජීවිතයෙන් කවදා හරි සමුගන්නකම් එකම දරු පැටියා ආබාධිතයි. දැන් බලන්නකෝ අම්මා දුක් විඳිනවා තාත්තා දුක් විඳිනවා ලෙඩේ තියෙන මිනිහත් විඳවනවා. දැන් ওই සිද්ධියේ ස්වභාවය මේමයි. වෙඩිකාරයෙක් වෙඩි තියනවා. වෙඩිකාරයෙක් වෙඩි තියනවා. එහෙම නැතුව මෙහෙම හිතමුකෝ. ගෙදර බාල්ලෙක් එනවා. ගෙදරට බාල්ලෙක් එනවා. කොල්ලා විත්තියයිනේ හැංගිලා ඉඳලා අර එන බල්ලා ඉදිරියට එනකොටම ගහනවා කොන්ද මැද්දෙන් කැඩෙනවා. බල්ලා කෑ ගහ කොන්ද ඇදගෙන දුවනවා. අම්මයි තාත්තයි ඈත ඉඳලා දැකලා හොත්ත වැඩේ වැදුනා පාරණන් කියලා ප්‍රීතිමත් වුණා. දැන් ඒ අකුසල කර්මයේ විපාක දෙන විදිය බලන්න පුතාට බයිසිකලයක් අරන් දුන්නා. වේගෙන් ගියා. හැප්පිලා කොන්ද කැඩුනා. බල්ලාගේ කොන්ද කඩාපු එකාගේ කොන්ද කැඩුනා. ඒ කඩන දිහා බලාගෙන සතුටු වෙච්ච දෙන්න. අර කොන්ද කැඩිච්ච දරු පැටියා ළඟ ඉඳගෙන මරණයෙන් සමුගෙන යන කම් දුක් වෙනවා. ඒ විතරක්ද? කොල්ලා කලින් මැරුණොත් සදාකාලිකව දෙමව්පියෝ මේ මිහිතලයෙන් සමු ගන්නකම් අඬ දුක් විඳිනවා. අකුසල කර්මයේ පුතා පසුපස්සේ ලුහුබදින විපාක දීලා තමයි නතර කරන්නේ. ඒකනේ මේ බිය උපදවන්න කියන්නේ. ඒකනේ සීලේ පිළිටන්න කියන්නේ. ඔය හැම සිල්පදයක්ම එහෙම. හැම සිල්පදයක්ම විවරණය කරලා බැලුවාම ඒකේ ආදීනව ටික තියෙනවා. ඒ ආදීනව අවබෝධ කරගෙන ලැජ්ජා බය උපදවාගෙන දිවි තියෙන තුරු පාපයක් නොකරන දැඩි අධිෂ්ඨානයක පිහිටා වීර්ය කරන එක තමයි පුතේ නොකල පව් නොකර ඉන්න වඩන වීර්ය. දෙක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. මෙච්චර කාලයක් ඔබ කරපු වැරදි තියෙනවනේ. ඒව නවත්තන්න වීර්ය කරන්න. කරපු වැරදි නවත්තන්න වීර්ය කරන්න. ඒවා විස්තර කරන්න ඕනේ නැහැනේ. කරපු වැරදි ඔබ දන්නවනේ නේද? ඔයාලා දන්නවා කරන වැරදි කරපු වැරදි. ඒවා පිළිබඳව බිය උපදවාගෙන නවත්තන්න වීර්ය කරන්න. මම එකක් කියන්න ගමින්. මම පහුගිය දවස්වල බණකට ගියා මොන්රාගල. මොන්රාගල බණට යනකොට අතරමඟ මට ගිලම්පස හදලා තිබුණා පොලිසියක. මම ඒ පොලිසියට ගියා ගිලම්පස වළඳන්න. යනකොට OIC මහත්තයා හිටියේ නෑ. හදිසියෙන් මං ගියාට පස්සේ ආවා. මනුස්සයට හොඳටම හැටි. මම මාත්‍යා මොකෝ නිකන් අක්කර දෙකමාරක් බිම් පෙරලා ආපු මිනිහෙක් වගේ. ඔච්චර හැටි. ස්වාමීන් වහන්සේ මේ ටිකේ දුවලා බැරි ගිහිලා තියෙනවා. මම මෙච්චර කාර්ය මණ්ඩලයක් ඉද්දී ආයතන ප්‍රධානියා හැටියට දුවන්නේ මොනවද? වැඩ ටික බෙදලා දුන්නා නම් ඔක්කොටම දුවන්නේ. එතකොට විඩාපත් නොවි දුවා ගන්න පුළුවන්. නෑ ස්වාමීන් වහන්සේ මේක මගේ කරපිටම වැටිලා. මේක අතාරින්නම බෑ. මම මොකද්ද කියන්නේ? ආන්ගර එහා පොලිසිය OIC බලු වැඩක් කරලා ඒක විභාග කරන්න දෙන්නේ මට. මම මොකද ඒක අතර බලු වැඩේ? යුද හමුදාවේ කොල්ලෙක්ගේ ගේකට රින්ගල්. OIC පුතා හොර බඩු තියනවාද බලන්න නෙමෙයි. හොර බඩුවක් ඉඳලා ඒ ගේ ඇතුලේ තිබිලා නෙමෙයි. ඉඳලා තියෙනවා. ඒක ළඟට මේක අගිහින් කොල්ල ආමියේ
කොල්ලට මේක ආරංචි වෙනවා ගාමෙන් ටික. ඒකම මූ යනවා පොලිසියට. ගිහිල්ලා OICට කියනවා. මහත්තයා මම අලිසක මිනිහකින් මගේ පෞල් ජීවිතේ විනාශ කරන්න නැතුව ඔයා ආවනම් වැඩකට ඒ වැඩේ කරන්න. ඔයා මේ බල ප්‍රදේශයේ OIC මම හැබැයි ඔයා තරම් ඉගෙනගෙන නැතුව ඇති. නමුත් මට ඔයාට තරම් බලයක් නැති වුණත් ඔයා තරම් ඉගෙනගෙන නැති වුණත් මම අරුන්ගේ ගෑනු ගාවට සිංගන જાතියකෙක් නෙවෙයි. ඒ වගේ වල් ගති තියෙන බාල වැඩ කරන එකෙක් නෙවෙයි. එහෙනම් මම දෙපාරක් කියන්නේ පුළුවන් නම් නවත්ත ගන්න. ඊළඟ ඇඟිල්ල දික් කළා කිව්වලු කන පැලෙන්න ගහලා කූරුවට දාන්න ඉස්සෙල්ලා ඵලයන් කියලා. බලන්න බලේ. ඒ ගමන කොල්ලා ගියා යන්න. මූලස්ථාන පොලිසිය OICට කියලා. එහෙන් සාක්කි ඉල්ලලා කොල්ලාගේ. ඒ ගමන කිව්වලු මහත්තයා මේ වගේ කුණු කතා වලට ගම්වල මිනිස්සු සාක්ෂි දෙන්න එනවද? ඈ අහන්නවත් අකමැති කියලා ඌ ඇවිල්ලා ගෙදර. වැඩට යන බව අඟවා ගෑනිට මිනිහා ගෙදරින් ගිහලා කිලෝමීටර 20ක් 25ක් දුර මිත්‍රයෙක්ගේ ගෙදර නතර වෙනවා. නතර වෙලා රැට හොරෙන් එනවා. ඇවිල්ලා වැටපාවරේ හැංගිලා ඉන්නවා. මෝ හොන්ත මෝල් ගහකුත් තියාගෙන ඉඳලා තියෙනවා. දවස් 3ක් විතර හැංගිලා ඉන්නකොට ඕන් ආවලු OIC. ඇවිල්ලා මිදුලේ වාහනේ නැවැත්තුවා. ගෑණි දොර ඇරියලු කිරි ගෑවෙන ඇලු පුතා. ඔව්. ලොක් එක ඇරියලු කිරි ගෑවේවත් නෑලු. ගල් කන්දෙත් මෙහෙම කියලා ඇති කියලා හිතාගෙන මම මේ කියන්නේ. ඔව්. මිනිහා එනකොට දොර අරින්නේ මිනිහම එන්නේ නැහැ ගෑණි. තාත්තු කෙරුවොත් එහෙම ඔක අරගෙන එනවා. අය වඩම්මන්නත් ඕනේ. මිනිහට හොර මිනිහට කිරි සද්දෙත් නැහැ. ඔව් අරු බැලුවලු දොර අඩුකුමු කෙරුවලු. දොර අඩුකුමු කරලා ඇතුළට ගත්තලු වත්තට තට්ටුවක් දාලා. මාරයන්නේ දැන් අරුට ආවේශ වෙන්නේ. මේ දරුවොත් ඉන්න තාත්තා මේ තමන්ගේ ගෑණි මෙහෙම එකක් කරනවා දිහා දැක්කාම අර පර මිනිහෙක් රින්ගනවා දැක්කාම මොකටද වැවෙන්නේ? විනාඩි 5ක් විතර ඇරියලු බාන්නකො මේ කොල්ලගේ උපක්‍රමශීලී බව. විනාඩි 5ක් විතර ඇරියලු. ඇරලා මෝල් ගහත් අරගෙන කරේ තියාගෙන ඇවිල්ලා දොර තල්ලු කරනවත් එක්කම්ම ගියාලු. ගිහින් බලනකොට ඌ කියන්නේ මොමුදිලු. කාලා තියෙනවා මිල ගෑයිල්ලක්. මට ඒ කතාව කියනකොට චිත්‍රපටියක් වාගේ. මැවුනා හිතේ. මෝල් ගහෙන් ගහලා තියෙනවා ගහපු වේගෙ කොච්චරද කියනවා. කොල්ලගේ හදවතේ ඇවිලිච්ච ගින්න බලන්නකො. පිට වෙච්ච විදිය මෝල් ගහෙන් ගහනකොට ඇඳේ වියල දෙකට කැඩිලා. ඊයින්දර වියල දෙකට කැඩිලා මෝල් ගහක් දෙකට කැඩිලා. අතේ භාගයක් ඉතුරු වුණාලු. ඇඳ වියලක් දෙකට කැඩිලා මෝල් ගහක් දෙකට කැඩිලා ඕවන්සිගේ ඔළුවක් දෙකට කැඩිලා. පාර බලවත්ද. ඉතුරු වෙච්ච එකෙන් තව දෙකක් ඇලුවාලු. අත් දෙකක් කඩලා කකුල් දෙකක් කඩලා. අනිත් පැත්ත හැල්ලා බලනකොට මූණ වහගෙන ඉන්නවලු පත්තිනි අම්මගේ නංගි දිත්තියට හේතු වෙලා. ඔව් පත්තිනි අම්මගේ නංගි තමයි. ඔව්. කිරියම්ම දානෙට යනවා නාකි වෙනකොට පුතා සාලුව ලාලා ඇටමාලේ ලාලා වල්කමේ ඇවිදලා මේ මගේ ඇහැට දැකලා තියෙනවා අප්පා. කිරියම්ම දානෙට ඉඳ ගන්න යනවා. පත් දැකලා නැද්ද? දැකලා නැත්නම් ඔබේ ඇස් කන වෙලා.
මේ ලාබාල මාත් දන්නාකොට මාත් දැකලා තියෙනකොට මෙහෙම මායම් උඹලා නොදැක ඉන්න විදියක් නෑ. එහෙම තියෙනවා. ගහලා අර මෝල් ගස් භාගයෙන් ගහලා තියෙනවා අමිල වැඩිච්ච පාර දත් දෙකක් තිබුණලු කාමරේ. ඉතුරු ටික හලන්න ඉස්සෙල්ලා මේකි ටගලා. ඔවයිසි මාත්‍යා කිව්වා දත් දෙකක් තිබුණා කාමරේ කියලා. ඒක විභාග කරලා. මට මේ සිද්ධිය බලන්නකෝ ඕන තරම් පාඩම් තියෙනවනේ ඉගෙන ගන්න සමාජය ඇතුලේ. ඒවා දැකලා බලලා ආදීනව තේරුම් අරගෙන කර්මානුරූපව සංසාර ගමනේ විපාක දෙන ඒවා පැත්තකින් තියන්නකො. මේ ජීවන ගමනේ සමාජීය වශයෙන් නීත්‍යානුකූල වශයෙන් විපාක දෙන විදිය බලන්නකො. එතකොට ලැජ්ජාව බය කියන එක තියෙන්නේ බෑ. ඒකත් නෑනේ. ඒ ජීවිතේ OIC ගේ පවුලක් ඉවරයි. අර යුද හමුදා සොල්දාදු වගේ පවුල ඉවරයි. දෙපැත්තේම දරුවන්ගේ ජීවිත ඉවරයි. ඒ වෙනුවෙන් රජය දරන වියදම් මෙතකයි කියලා කියන්න බෑ. මේ සියලු අපරාධයන් මේ මිනිහෙකුගේ හිතේ තියෙන අධික පෙරේත ගතියක් නෙමෙයි. අධික පෙරේත ගතිය. අවුරුදු 53යි වයස OIC. කෙල්ලට 27යි. දීන්නේ හොයන්න යනවා. නාකි වෙන්න පරණ ගතිය තියෙන ජරා ජාතිය ඒ පස්සේ ඇවිදලා ජීවිතේ විනාශ කර ගන්නවා. දැන් හරිනේ හීන් එවුවා. හම්බුණා. විනානේ මේ හොම්බ උලන්න ඕනේ අල්ලලා. ඔව් මට මේ ඇත්තටම චිත්‍ර පෙනි මම මේ කියන්නේ ගල් කන්දේ. ගල් කන්දේ මෙහෙම චිත්‍ර මට තැන් වල පේනවා. ඒ දිහා බල මම මේ කියන්නේ. උඹටමයි කිව්වේ පාඩමක් ඉගෙන ගන්න. ලැජ්ජා බය අතුව ඵලයන්. ඕන නමක් කියන්නම්. අතේ කියයිවත්ද? මම මේ සෙනග ගොඩේ කියන්න බෑ මට. ආත්ම ගෞරවය කියන එක විනාශ කරන්න හොඳ නැහැ. ඒ හින්දා තවම අහුනේ නැහැ. මම නම් අහුවෙන්නේ මං සූක්ෂමව කළ OIC කියලා කියන්නේ බලය ඇති සූක්ෂම එකනේ. අර හම්බුනේ පුතේ හොරකම් කියන ඒවා එළි වෙනවා. අපි හිතනවා අපි අහුවෙන්නේ නැහැ කියලා. දැන් අර කලින් හිටපු පාර්ලිමේන්තු മന്ത്രിවරු, අගමැතිවරු, ජනාධිපතිවරු, සාගයෝ හොරකම් කරපුවා අහුවෙන්නේ නැති වෙන්නනේ කෙරුවේ. මිනි මැරුවේ අහුවෙන්නේ නැති වෙන්නනේ. අහුවෙන්නේ නැතිම වෙයිද? මන් දන්නවා ඒකාන්තයෙන් මේ අවුරුදු 5 ඇතුලේ අහුවෙනවා. ඔව් වැඩි කල නෑ අහුවෙනවා. දිනනවා ජීවිතේ සත්‍යවාදී ලෝකේ. පරදිනවා ජීවිතේ ව්‍යාජ මායාකාරී පාපයට බර වූ ලෝක. එහෙනම් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්, අපරාපරිය වේදනීය වශයෙන්, උපපජ්ජ වේදනීය වශයෙන් කර්ම අපිට විපාක දෙනවා. ඒක කවදාක්වත් අහෝසි ගණයට වැටෙන්නේ නැහැ පුතා. ඔය බරපතල අකුසල කර්ම. ඒවා විපාක දීලාමයි සමුගෙන යන්නේ. ඒ නිසා ලැජ්ජා බය උපදවාගෙන පාපය කළා නම් යම් ඒ පාපයෙන් අත මිදෙන්න මහන්සි ගන්න. මම ඔය එකක් කිව්වේ හොරකම් කළා නම් අතාරින්න, කාමේ වර්ධවා හැසිරුණා නම් අතාරින්න, සත්තු මැරුවා නම් අතාරින්න, බොරුවෙන් ලෝකේ රවටා ජීවත් වුණා නම් අතාරින්න, මත්ද්‍රව්‍ය ගත්තා නම් අතාරින්න. බලන්නකො ගමක අපේ සිංහල ගමක තරුණ ලපටි ජීවිත මේ ඔයාලගේ ගම්පියසේම බලන්නකෝ තරුණ ලපටි ජීවිත කුඩු ගංජා
අරක්කු වර්ග තව මත් වෙන જાති මොන තරම් ඇබ්බැහි වෙලා දින්නේ කියලා. ඔයාලට ලැජ්ජ බය නෑ ඒකයි. මගුල් ගෙයක් තිබ්බොත් අංක 1 ඒකනේ. ඒක මගුල නෙමෙයි අව මගුල. මං දැක්කා මගුල් ගෙවල් වල අර කුඩ ගහලා තියෙනවනේ තැන් තැන් වල. ඒක මගුල් ගෙදරක අමිල කට්ටිය බීලා වෙරි වෙලා කුඩේ උඩ කෑල්ල විසිකනවා මිට ගන්නවා ගහනවා. ඔව් උඩ කෑල්ල විසිකනවා මිට ගන්නවා අතට අවු වෙනවා ගාගෙන මනමාලයා කොහෙදෝ හැංගිලා මනමාලි කොහෙදෝ හැංගිලා නෑදෑයෝ ගහගත්ත දෙපාර්ශවේ ඉවරයි මගුල්. ආයෙක මගුල් ගෙදරක යාළුවෝ ටික ආවා මත් වෙලා මනමාලයාගේ අත් දෙකනුයි කකුල් දෙකනුයි අල්ලගත්තා. මෙහෙම තොටිල්ලේ දැම්මා වාගේ පද්දලා ගේ ඉස්සරහා තිබ්බ පොකුණට විසික්කා. පොකුණේ ගැට්ටේ කොන්ක්‍රීට් ගැට්ටේ වැදුනා ඔළුව මැරුණා මනමාලයා. මේ ලංකා සමාජ විදිය බලන්න. කොහෙද අපි යන්නේ? මේකද අධ්‍යාපනය. මේකද ආගම දහම. නරකාදී ලෝකයක කුසීත කම්මැලිකමට ජීවත් වෙන්නේ. ඔයාලයි ගෙවල් වල මේ පොඩි එවුන්ගෙන් වැඩ ගන්න ඕන. චූටි ළමයින්ගෙන් වැඩ ගන්න ඕන ගෙදර. හරක් බඳින්න ඌ එක්කයි යන්න ඕන. හරකයි ගැටේ ගහන විදිය, හරකේ බඳින විදිය ඌට පුරුදු වෙන්න ඕන. හරකෙක් තව එකෙක් ළඟ බඳින්නේ නැතු ලනු දෙකේ දුර බලලා පට ලැබෙන්නේ නැති වෙන්න ඒ ගවයාව තන බිමේ බඳින්න දෙමව්පියන් විසින් නම් දරුවට උගන්වන්න. ඒවා උගන්වන්න ඕන. හේන කුඹුර වත්ත පිටියේ කොටන්න උගන්වන්න ඕන. ගහකොළ හිටවන්න, වවන්න, ඒවා රැක ගන්න උගන්වන්න ඕන. මිදුල අතු ගා ගන්න, ගේ අතු ගා ගන්න, රෙදි ටික හොද ගන්න, සපත්තු දෙක හදා ගන්න. අඩුම තරමේ බුදියපු ඇඳවත් හදලා නැගිටින්න. ඒ මොනවත් නැහැ. කොට්ටේ කොහෙවත් පොරවපුවක ගැරන්ඩියා වාගේ රෝල් වෙලා බිත්තියයිනේ. ඇඳගෙන හිටපු සරම කාමරේ තව තැනක. කාපු පිඟාන තව තැනක. දාසි වාගේ මේ මෝඩ ගෑන් ආදරේලු එක. ආදරේ නෙමෙයි අරකගේ මාරයා. අරකගේ මාරයා. අර අහිංසකයාව විනාශ කර අම්මා ඍජු ප්‍රතිපත්තියක පිටලා දරුවා විනයානුකූල කරන උත්තමාවිය වෙන්න ඕනේ. පුබ්බාචාරිය, gedara budun, නොපෙනෙන දෙවියන් වැන්දේ අයි ඔබ නිවසේ දෙවියන් අම්මා. ඒ මෞකමේ අභිමානය ආරක්ෂා කරගෙන දරුවා නිසිමගේ යොදවන්න අම්මාට බැරි නම් කවුරුන් කරන්නද? අප්පාගේ ශක්තිය පාවිච්චි කරගනිමින් අම්මා කරන්න ඕනේ කාර්යභාරය. අම්මා කරන්න ඕනේ. ඒ හින්දා තමයි ගෞරව නාමයන් අම්මා වෙත ලැබිලා තියෙන්නේ. බාන්නකෝ ගෑනිට තියෙන සමාන පද සඳ, ලතා, කත, ලිය, අඟන, යුවතිය, පතිනිය, පිරිමියාට එකක්වත් නැහැ මිනිහා විතරයි. එක ඇති. එක හොඳටම ඇති. අය මොනවත් ඕනේ නැහැ. වෙන මොනවත් ඕනේ නැහැ. ඒ පිරිමිකම ඇති. ඒක තියාගන්න කූතාණ්ඩියාගේ රිලව වාගේ වෙන්නේ නැතුව. ඔව්. දැන් අද ඉන්න පිරිමි ගොඩක් කූතාණ්ඩියාගේ රිලව වාගේ. එහෙම නේද? ඕ කියනවද නෑ කියලා. ඔළුව නමන්නත් බෑ දිග අරගෙන ඉන්නත් බෑ. ඔව් මං එහෙම කිව්වේ ඇයි? ගෑණි ඉදිරියේ පිරිමියා කූතාණ්ඩියාගේ රිලව වාගේ. කූතාණ්ඩියාගේ රිලව පාරේ අරන් යනකොට පාර දෙපැත්තේ ඉන්නේ උන් කියනකොට නටයි දාලු.
ඌ නටන්නේ. කොහේ හරි ගිහිල්ලා ගෙදරක මිදුලේ තියාගෙන ඉන්නවා. රිලව හැමතිස්සෙම කූතාණ්ඩියාගේ මූණ දිහා බලනවා, අතේ තියෙන පොල්ල දිහා බලනවා. ඇයි? ඕක කැලේ ඉඳලා අල්ලාගෙන ඇවිල්ලා ඕකට ආය නැටුම් පුරුදු කරන්න පුතා. තානම් කිව්වද? ඈ? තානම් කිව්වේ නෑ. අර පොල්ලෙන් තලලා ඉනට ලණුවක් දාලා අර පැත්තට විසික් කළා, මේ පැත්තට විසික් කළා. රිලවට දීපුවද? ඒක තුස්නීම් භාවයෙන් ඉන්නේ හැම වෙලාවෙම අරකින් ගහයිදෝ කියලා. ඒ හින්දා අරුගේ මූණ දිහා බලනවා, පොල්ල දිහා බලනවා. ගෙදර එහෙම නේද ඉන්නේ? ඔව් අම්මා ඉදිරියේ තියෙන ඔච්චර බය නෑ. මොන්න තරම් කැතද බලපල්ලකෝ. මේ ඉන්න සියලුම පිරිමි මන් දිහා බලන්නකෝ. සියලුම පිරිමි මට කියන්න අම්මද ශ්‍රේෂ්ඨ බිරිඳද? හැබැයි ශ්‍රේෂ්ඨ අම්මා කොහෙද? කතාවට සාහිත්‍යයට, සෞන්දර්යයට, ආගම දහමට ශ්‍රේෂ්ඨ මානුෂීයත්වයට අම්මා වැඩ ප්‍රායෝගිකව අම්මට බත් වේලා දීපු දවසක් මතක නැහැ. බොහෝ පිරිමි ඉන්නවා මෙතන අම්මට බත් වේලා දීපු දවස මතක නැහැ. ඒ තරම්ම ගැති જાතියක් වෙලා ඉන්නවා අම්මා වාත ඇරලා. වල්කම පුතා. ඒ හින්දා ඔබේ ජීවිතයේ වැරදිච්ච තැන් ගොඩක් ඇති. ආන් ඒවා හදාගෙන නිවැරදි ගමනක් යන්න වඩන වීරිය තමයි දෙවැනි වීරිය. තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න. දැන් මේ ලසන්ත කරන්නේ ලසන්තයාගේ ජීවිතේටවත් කරපු නැති එකක් නෙමෙයි නේද? ලසන්ත ජීවිතේ මීට ඉස්සෙල්ලා කරලා තියනවද මෙහෙම පින්කම්? නෑ. ලසන්ත මේ තමයි ජීවිත කාලේ කරන ලොකුම ධර්ම දානමය පින්කම. මට ප්‍රදීප් කිව්වා ලසන්ත මල්ලි එන ඔක්කොටම කෑම වේලකුත් දෙනවා ස්වාමීන් වහන්සේ කියලා. මේ ඇවිල්ලා ඉන්න ඔක්කොටම අද රාත්‍රියේ කෑම ලසන්ත දෙන කතාවක් කිව්වා. මේ ලසන්තගේ ජීවිතේ අලුත් එකක්. අපිට පුතේ ඉස්සරහට යන්න අලුත් ඒවා කරන්න පුළුවන්. මම මේ අවුරුද්දේ වෙසක් මාසේ මගේ ජීවිතේ වටිනාම ලස්සන පින්කමක් කරනවා. මං ධාතු මන්දිරයේ හදනවා. මෛත්‍රී බෝසත් පිළිරුව නිමා කරලා තියෙනවා. අඩි 46ක් උසයි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ධාතු මන්දිරේ තට්ටු 3ට හැදුවා. කරඬු වහන්සේ මං හදාගෙන ආවා අඩි 6ක් උසයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කෙම නෑ පුතේ එහෙම කරඬුවක්. ඕක සාධාරණ මං ඒක දැනට කුරුණෑගල තියලා තියෙනවා. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වඩමවාගෙන ඇවිදින්න තැන්පත් කරලා ජනාධිපතිතුමාගේ සුරතෙන් මහානායක අනුනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද මැද මේ ලංකාවාසී පිනතියන්ගේ වන්දනීයත්වයට විවෘත කරනවා. කෝටි 6ක් ගියා පුතා. කෝටි 6ක් ගියා වියදම. ඒ කෝටි 6 කොහෙන්ද මට මේ වාගේ බණ කියන්න මම ලංකාව වටේ ගිහිල්ලා මේ වයසක අම්මලා දාන රුපියල් 5 10 15 20 මං එක ටොපියක් කණ්ඩ වියදම් කරලා නැහැ.
මගේ පැවැත්ම වෙනුවෙන් මං ඒවා වියදම් කරලා ඒ පූජා කළ හැම සතයක්ම මං ඒ වෙනුවෙන් වියදම් කරලා නිර්මාණය කරලා හාමුදුරුවරු 159ක් උදෙසා සංඝසතු දානමේ මහා පින්කමක් සිද්ධ කරලා එදාම විවෘත කරනවා. මගේ ජීවිතයේ ආනන්දනීයම පින්කම. ජීවිතේ කරන්න හම්බෙන්නේ නැති දේවල් හොයලා බලලා කරන්න වීරිය කරන්න ඕන. බැරි නෑ. හිතුවත් පුළුවන්. මම මුල් ගල් තියනකොට මං ගාව රුපියල් 25000යි තිබ්බේ. මුල් ගල් තියනකොට. ඒ වෙනුවෙන් හැබැයි කෝටි 6ම වියදම් කරානේ. වියදම් කරලා නිර්මාණය කළා. ජනාධිපතිතුමත් එනවා. එතුමාගේ බිරිඳ එනවා. එයාට ආර්යාව කියනවට කැමති නැහැ. ජනාධිපති ආර්යාව කියනවට කැමති නැහැ. මං අහුව මොකක් කියලාද කියන්න ඕන? අක්කණ්ඩි කිව්වනම් ඇති කිව්වා. අක්කණ්ඩි කිව්වනම් ඇති කිව්වා. ජනාධිපති කෙනෙක්ගේ ගෑණියෙක් මගේ ජීවිතේට ඇහුවේ නෑ එහෙම එකක්. අක්කණ්ඩි කිව්වනම් ඇති ස්වාමීන් වහන්සේ මං එනවා දානෙට කියලා කිව්වා. බාන්න ප්‍රියශීලී මිනිස්සුව අර ගැමිකම එහෙම් පිටින්ම තියෙනවා. මතු මතුවටත් තිබේවා කියලාම පතනවා. ඒ සියලු දෙනාගේම සහයෝගය ඇතුව 7-8000ක් මගේ වත්තේ සෙනග පුරෝලා මේ පින්කම කරන්න කොච්චර වටිනවද? ඒ වටිනාකම පුතේ මේ පැවිදි ජීවිතයෙන් ලබාපු පන්නරේ පැවිද්දට ආපු එකේ වටිනාකම මට ජීවිතේ කරන්න බැරි වෙච්චි බොහෝ හොඳ දේවල් මම මේ වෙනකොට කරලා තියෙනවා වීරිය වඩලා. එහෙනම් අපි ඔක්කොටම පුළුවන්. බැරි නෑ. මම මේ අවුරුද්දේ සැප්තැම්බර් 5 මගේ උපන්දිනේ මම ළමයි 20ක් මහාන කරන්න දැඩි අදිෂ්ඨානයක ඉන්නවා වීරිය කරනවා. බැරි වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. ඒ හින්දා පින් කැමති නිකන් හිතන්නකෝ ඔබ හදන දරුවෙක් වැව් බන්ට් එකේ ඉඳගෙන ගංජා බිබී ඉන්නවා. කුඩු බීලා බෝක්කුවක් උඩ ඉන්නවා. අම්මටයි අප්පච්චිටයි වදකෙක් වාගේ දස වද දෙනවා. ඔයාලට මතකද අර කුරුණෑගලදී තාත්තා කෙනෙක් පොරවෙන් ගැහුවා පුතාට. පුතා මැරිලා වැටෙන්න පොරවෙන් ගැහුවා. ගහලා පොරවත් තරම් පොලිසියට ගියා. පොලිසියට ගිහිල්ලා කිව්වේ මොකද්ද? මගේ පුතා ආනන්තරීය අකුසල කර්මයට වැටෙන්න ඉස්සෙල්ලා මම මේ පාපය කළේ කිව්වා. පුතා අතින් තාත්තා මැරෙන්න තිබ්බ එක නවත්තන්න තාත්තා පුතාට ඉස්සෙල්ලා ගැහුවා. පුතා මැරිලා වැටුණා. එහෙම වෙන්න හේතුව කුඩු බීලා විනාශ වෙච්ච මේ දරුවා අම්මයි අප්පච්චි දෙන්නට වදකෙක් වාගේ වද දෙනවලු. ඒකෙන් අත මිදෙන්න නිකන් හිතන්නකෝ ඔය දරු පැටියාව ඒ යන්න යන ගමන වෙනස් කරලා ආධ්‍යාත්මීයව ගොඩනගෙන්න කොහේ හරි පින්වත් පන්සලකට සේන්දු වුණා නම් මොන තරම් වටිනවද කියලා බලන්න. ලෝකයක් වඳිනවනේ. මේක තාත්තගේ අතින් මැරෙන්න ඒ මිනිස්සයා මැරෙනකොනුත් විඳවලා මරණින් මතුත් විඳවන තැනකට වැටුණා පව්කාර පුතෙක් හින්දා. ඒක නිර්මාණය කරන්නේ මේ සමාජයේ විසින්. ඒ හින්දා ඒ සමාජයේ යහපත් පැතිකඩ දෙස බලා දරුවන්ව යොදවන්න මහන්සි ගන්න. මේ දවස්වල මම පන්සලේ ඉන්නවා ගණිත ගුරුවරයෙක්. මැක්ස් උපාධියක් තියෙන්නේ. එයා මහාන වෙලා ඉන්නේ දැන්. සිවුරු අරින්නේ නැහැ නේ කවදාවත්. මැක්ස් ගුරුවරයෙක්.
අපි සිවුරු අරින්නේ නැහනේ. මං ඒ නිසා කිව්වා අවුරුදු 16ට වැඩි අය ඉන්නවා නම් වඩා හොඳයි කියලා. සමාජය ගැන යම් අවබෝධයක් ඇතිව සසුන්ගත වෙන අය සසුන හැර යන්නේ. අවබෝධයෙන් මහාන වෙන්නේ. චූටි අය සසුන්ගත කළාම සමහර විට සමාජයේ තියෙන මේ හැප්පෙන ගැටෙන සැපදායක සමාජ ක්‍රමයේ ඉදිරියේ ළමයා සිවුරු ඇරලා යනවා. යන්න තියෙන ඊට වැඩි වෙලා තියෙනවා. එහෙනම් අවබෝධයෙන් තමන්ගේ දරුවන්ව ගැළපෙන තැනක සුදුසුම තැනක මහාන කරනවා මිසක් ආවට ගියාට මහාන කරන්න එපා. ඒ මහානකමට උචිත දරුවෝ ඉන්නවා. ඒ වගේම උචිත තැන් තියෙනවා. ඒ මත දරුවාව සසුන්ගත කරලා මේ සම්බුද්ධ ශාසනය දසදහසක් කල් ආයුබෝ වඩා පවතින්නට සංඝ සසුන පවතිවා කියලා ප්‍රාර්ථනා කරලා ගල් කන්දෙනුත් එකේ පූජා කරපියව. ඔව්. එතකොට ගමට ගෞරවය. දැන් මගේ නම ඉදිරියේ තියෙනවා කාගම කියලා ගමේ නම. මන් ලෝකේ වටේම ලිව්වනේ. ලෝකේ වටේම ලියලා තියෙන්නේ කාගම කියලා. දැන් මං අර හැරිච්ච තැන මන් සන්දියේ මං දැක්කා බෝඩ් එකේ තියෙනවා කාගම කියලා. මං එංගලන්තේ ගිහිල්ලා ඉද්දි මං එංගලන්තේ පාරවල් වල දැක්කා කාගම කියලා ගහලා තියෙනවා. ග්‍රීසියේ, ඉතාලියේ, කොරියාවේ, ප්‍රංශේ, ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ, ජපානේ, චීනේ මේ හැම රටකම මගේ නම සහ මං උපන් ගම මං ලෝකේ ගිහිල්ලා තියලා තියෙනවා. ඒ වාසනාව ඇයි ඔබේ ගමට උරුම නැද්ද? උරුමයි. ඒ තැන එනකන් උත්සාහ කරන්න ඕන. දන් නුදුන්න අය දන් දෙන්න, සිල් නොගත් අය සිල් ගන්න, භාවනා නොකළ අය භාවනා කරන්න. දෑත දෙපය වැර වීරියෙන් අනුන්ට බරක් නොවි ජීවත් වෙන්න වීරිය කරන්න. හේන කුඹුර වත්ත පිටිය සම්වර්ධනය කරන්න. මගේ හේන කුඹුර වත්ත පිටිය වගේ. ඔව් මේ සැරේ මං දෙහි කැඩුවා කිලෝ 2500ක්. ගණන් නැහනේ. ඒත් ලක්ෂ 2ක් විතර හම්බ වුණා. ගණන් තිබ්බා නම් ලක්ෂ 20ක් විතර ගන්න තිබ්බා. අඹ වලින් ලක්ෂ 10ක් 15ක් හම්බ වුණා. දැන් වී තියෙනවා. දැම්ම විකුණන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා පින්නතුනි කම්මැලි නැතුව වැඩ කළාම සන්තෝෂෙන් ජීවත් වෙන්න වාසනාව තියෙනවා. කෑම බීම දෙනවා. ඒ වගේම ඔබ අමතරව වැය කරන මුදල මා වැය කරන්නේ. අපේ කම්මැලිකමට වෙනදා අත්තමට කපාපුවා කපන්න දැන් කැමතිද? කැමති නෑ. උර ටික ගත්තා, කීල්ල ගාගත්තා, නියර 3-4ට වෙලා ඉන්නවා හොඬෙන් වක් කරනකම්. හොඬෙන් වක් කරලා ඉවර වෙනකොට 20000ක් දීපන්. ඒගොල්ලන්ගේ වියදම වැඩි. ඔව්. වපුරුවාට වඩා වී වෙලේ. වැස්සක් වැහෙනකොටම පැලවෙනවා තවන් දැම්මා වාගේ. හාමුදුරුවනේ ඉතින් මේ පවතින ක්‍රමයට යන්න එපා. ඔය මැෂින් එක හිමියා රෑ දවල් ඔය කපන්නේ ඇයි? චීනට කමුරනවා. ඔකට තේරෙන්නේ නැහැ. මැෂින් එක හිමියා චීනට කඹුරලා නතර වෙනකොට යකඩ විතරයි ඌට. යකඩ විතරයි. පුදුම මායාවක් තියෙන. පුදුම මායාවක්. අපේකම අපේ සංස්කෘතිය හෙළ ගතිය සැබෑ සෝබා දහමට පිටුපාලා ගියොත් පුතේ වැය වැඩි අය අඩුයි. මෙහෙම ඉදිරියට යනකොට ණයබර වැඩි ජීවන සතුට නැහැ. ණය නිසා බය වෙනවා. ණයත් බයත් නිසා ජීවිතේ විඳින්න බෑ, විඳවන්න වෙනවා. අපි ප්‍රමාණය දැකලා නෙමෙයි ජීවත් වෙන්නේ. ගෙවල් හදනවා තට්ටු 3යි. ගේ ඉන්න එකෙක් නැහැ. ඔව්.
ගේ හදලා ඉවරද කියලා අහපන්කෝ බලන්න. නෑ. ඊළඟ අවුරුද්දේ අහමුකෝ. තව හදලා ඉවර නෑ. ඇයි ගේ ලෝවා මහා පාය වාගේ. ලෝවා මහා පාය වාගේ තමයි ගේ. නාකි වෙනකන් ණය වෙනවා ගේ හදනවා. ණය වෙනවා ගේ හදනවා. පඩිය කැපි කැපි ණයට යනවා. අවසානේ පුතේ පාංශ කූල දෙනවා හෙළුවෙන් වාගේ. පාංශ කූල දෙනවා අර කඩා වැටිච්චි වැඩ නිමා වෙච්චි නැති ගරා වැටිච්ච එකක් වගේ තැනක. ඓතිහාසික ගයක්. මහ පව් කමක් අපේ තියෙන. අපේ ගෙදර 10යි දරුවෝ. අම්මයි තාත්තයි 12යි. අපි ඔක්කොම හිටපු ගේ කාමර 2යි කුස්සියයි සාලේ. සාලේ කියන්නේ ස්තෝප්පුව. දිග පිළ දාපු ස්තෝප්පුව තිබ්බේ. තාත්තා ස්තෝප්පුවේ තමයි බුදියාවේ. බూరు ඇඳක් තිබ්බා මට මතකයි. හැබැයි පුතේ අද කාටගත් දිගිලියේ ගල් කන්දේ මේ විද්‍යාලීය ක්‍රීඩාංගණේ කරවන ලද මනරම් දම්සභා මණ්ඩපයේ සිංහාසනාරූඪ වෙන්නේ ඒ කාමර දෙකේ එක පැදුරේ 4-5 දෙනා බුදිය ගත්ත පස්වෙනියා. මේ ලෝකේ වටේම ගියේ ඒ පවුලේ පස්වෙනියා. ඒ 10 දෙනාම තව නිරුපද්‍රිතයි එකෙක්වත් මැරිලා නැහැ. ඒ හින්දා අම්මාට අවුරුදු 85යි තවත් 3 ජීවත් වෙනවා අපි දිහා බලාගෙන. දරුවෝ 10 දෙනෙකුට කිරි පෙරුව අම්මා එක බෙහෙතක්වත් ඉන්ජෙක්ෂන් එකක්වත් විදලා නැති අම්මා එක ක්ලිනික් එකකටවත් අඩියක් තියලා නැති අපේ අම්මා තවම ජීවත් වෙනවා. මේ කිලාට ජේසුස් වහන්සේට ඇන ගැහුවට වැඩි ගබ්බේ. ඒ විදලා නිමා වෙලා බලනකොට එක්කෝ කට නැති එකෙක්. එක්කෝ බඩ බහැපු එකෙක්. එක්කෝ වපරේ. එක්කෝ නහය නැහැ. එක්කෝ මන්ද බුද්ධික. එක්කෝ අම්මට අප්පට නැති ජාතියට කුලයට ගෝත්‍රයට නැති ගොරහැඩියෙක්. විදලා හම්බෙච්ච එක. මේ වාගේ පව් සමාජ ක්‍රමයක් ඇතුලේ යන්නේ. අපි අපේකම ඇතෑරියා. අපේ බොදුණු බව ඇතෑරියා. මනුස්සකම ඇතෑරියා. ඒ වගේ කරුමේ පුතා මේ ගෙවන්නේ. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන පින්වත් තමන්ගේ ප්‍රමාණය අඳුනාගෙන ජීවත් වෙන්න. හැම වෙලාවෙම අයට වැඩි බරක් තියන්න. නිෂ්පාදනය වැඩි කරන්න. ලැබීම් වැඩි කරන්න. වැඩිපුර හම්බ කරන්න අඩුවෙන් වියදම් කරන්න. එතකොට කාටවත් ණය නැතුව ජීවත් වෙන්න පුළුවන්. කොට්ටු රයිස් පරාටා පීසා බත්තු යන්නේ කෝල් කරලා කියනවා පීසා කමු කූතාන්ඩියගේ රිලවා පීසා ගේනවා කූතාන්ඩියගේ රිලවට කරන්න දෙයක් නැහැ පීසා ගේනවා. ඒ හින්දා ඒ වල් ගමන නවත්තලා පින්වත් ගමනක් යන්නට චත්තාරෝ මේ වියග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස ditta ධම්ම හිතාය ditta ධම්ම සුඛාය සම්වත්තති කතමේ චත්තාරෝ උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා කියන උතුම් ආචාරශීලී ගුණ වගාවන්හි පිහිටා වියග්ගපජ්ජ කුර පරම්පරාවේ නෑයෝ සතර වරිගේ කැත්තෝ ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබාගෙන සසර පුරා සරන්නට සසර ගමන කෙටිකොට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවන් දකින්නට මඟ පෑදූ මේ සූත්‍ර දේශනාවේ බෙලෙන් ඔබේ මේ ජීවන ගමන සරුකොට ලෞතුරා දහම් අවබෝධ කර ගනිමින් ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම සතුට සැනසීම ප්‍රීතිය මතින් අමා නිවන් මඟ දකින්නට වරම් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි හැමදෙනාම ඒක රාශී වී ග්‍රාම වාසී නිගම වාසී පවුලේ පඳුරේ නෑයෝ හිතමිතුරෝ එකතු වෙලා සිද්ධ කරන්නට යෙදුණු මේ පුණ්‍ය කර්මයේ පරමාර්ථය වන්නේ
සෙනෙහබරව මිය පරලොව යන්නට යෙදුණු 3 මාසයකට එහාදී අපේ ලසන්ත පුතාගේ සෙනෙහබර පියාණන් වහන්සේ වූත් පවුලේ සියලුම දුවදරුවන්ගේ සෙනෙහබර පියතුමා වූත් සරණපාල පියාණන් වහන්සේ ජන්මාන්තරගත වූයෙන් 3 මාසයක් සම්පූර්ණ කොට එතුමාට පින් දෙන පින්වන්ත වේලාව දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර අප්පච්චිට අමා නිවන් සුව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සරණපාල පවුලේ පරපුරේ සියලු දෙනාටමත් ඒ මෑණියන් වහන්සේගේ පරපුරේ සියලු දෙනාටමත් පින් බලාපොරොත්තු ඉන්නවා නම් ජම්මාන්තරගතව ඒ හැම දෙනාටමත් අද මේ ධම් සභා මණ්ඩපයට නානා ආයුරින් සහයෝගය දක්වමින් බණ ඇසීමෙන් අසන්නට සලසා දීමෙන් ලබන ලද සියලුම පින් නමින් පරලෝක ප්‍රාප්ත සියලුම ඥාති ප්‍රාණකාරාදීන්ට අනුමෝදන් වනු ලැබේවා සසර දුක් නිමා කොට ලබන අමා නිවනින් සැනසීම ලබත්වා කියලා සියලු නෑයන්ට පින් දෙන්න ඔබට මට අපට මේ සමාජගත ජීවිතය යහතින් සුවසේ දිවි ගෙවාලමින් ලෞතුරා දහම් අවබෝධ කරගෙන ගෝරතර භයානක සංසාර ගමන නවත්වා ලබන අමා නිවන් සුව දකින්නට ධර්ම මාර්ගයේම හෙලිපෙහෙලි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. Terusana. Umase bhavatvantrayu sukhi digayuko bhavatu sabba mangalang rakantu sabba devata sabba buddhanubhavena sabba dhammanubhavena sabbanubhavena sada sotti bhavantu te abhivadana silissa niccam buddha prachayino චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. සියලු දෙනාම ලැබුවා වූ ධර්මඥානයේ බලයෙන් තුනුරුවනේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ බලයෙන් ජය ශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පීඨ ආරක්ෂාවෙන් දෝණයක් ධාතුන් වහන්සේ නිදහිත ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ උතුම් ආශිර්වාදයේ බලය කන්න කොටගෙන වැටි යති ශ්‍රී ලංකාව නැවත නගා සිටුවමින් බිඳී යති ශ්‍රී ලංකාව සමගි සම්පන්නව නැවත ඒකාබද්ධ කරගනිමින් හිඟා කන ගරා වැටුණු ශ්‍රී ලංකාව නැවත අභිමානවත් ස්වයංපෝෂිත දේශයක් කොට පාපයෙන් ගිනිගෙන දැවෙන මේ ශ්‍රී ලංකා ජන සමාජය සිසිල්ලු ආධ්‍යාත්මයෙන් පිරුණු පුණ්‍යවන්ත දේශයක් කරන්නට ඔබට මට අපට මේ යන ගමන් මගේ දිරිය ශක්තිය අවබෝධය ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝටම තෙරුවන් සරණයි.